ඊළඟට අපි යනවා තාත්තා ගාවට. තාත්තා නැති වුණාට කමන්නේ අම්මගේ අත අල්ලන් ඉන්න හයියෙන් පුතේ තාත්තා ගැන මෙහෙම කෙටියෙන් කියන්න. තාත්තා ගැන ලොකුවට කතා කරන්න කැමති නෑනේ මිනිස්සු. තාත්තා ගැන කියන්නෙත් නෑ. ඇයිද දන්නේ නෑ. හැබැයි මං අම්මට ආදරෙයි. හැබැයි මගේ ලෝකේ වීරයා රජුරුව මගේ තාත්තා. පුතේ තාත්තා ඇවිල්ලා මහා රූස්ස ගහක්. ලෝකේ ඉන්න සම්මාන නොලත් හොඳම නළුවා තාත්තා. ඇයි? තාත්තා පවුල වෙනුවෙන් පුතේ රඟපානවා. දුක පෙන්වන්නේ නෑ දුක හංගනවා. තාත්තගේ දුක හංගලා හිනාව විතරක් එළියට දානවා. ඒ තමයි පුතේ තාත්තා. තාත්තා අපි වෙනුවෙන් මැරෙනවා. මැරි මැරි උපදිනවා. තාත්තගේ අත් දෙකේ තාත්තගේ ඇඟේ ශක්තිය හීන වෙන්න තරමටම අපිට කණ්ඩ දෙනවා. තාත්තා අඳින්නේ අවුරුද්දට එක ඇඳුමයි අරගන්න. අපිට ඇඳුම් 10ක් අරන් දෙනවා. තාත්තා අවුරුද්දටම ගන්න එක සෙරප්පු දෙකයි අපිට සෙරප්පු එක එක තාලෙන් අරන් දෙනවා. තාත්තා ක්‍රීම් ටිකක් ඇඟේ ගන්නෙ නෑ. තාත්තා ඔය එක එක විච්චූරණ කරන්නේ නෑ. තාත්තට බැරුව නෙවෙයි පුතේ. තාත්තා කැමති නෑ ඔබ වෙනුවෙන් හම්බ කරන මුදල් නිරපරාධී වේදම් කරන්න. පුතේ තාත්තා බුදු වෙන්න කියන මිනිස්සු අඩුයි. ඒත් ඇයිද කියන්න දන්නේ නෑ. තාත්තා තමයි ජීවිතේ කුසගින්න නිවපු අපිව ඉහළම පුටුවේ වාඩි කරන්න හීන දැකපු ලෝකේ ඉන්න ලොකුම සුන්දරම රජතුමා තාත්තා. ඉතින් අද මේ මං අර කිව්ව පරම්පරාව පේන්නේ ඒ පිනම හම්බ වෙන්නේ තාත්තා නිසාවෙන් වෙන්නේ නැති මං හිතන හැටියට. තමන්ගේ සීයා මුත්තා කිත්තා පනත්තා ඒ තාත්තා ගෙනාපු ලේ ධාතුව තාත්තයි අපිට දුන්නේ පණ ටික අම්මත් එක්ක එකතු වෙලා. හැබැයි තාත්තගේ ඒ පණ ටික අපි කවදාවත් කොතනවත් කියලා නැහැ. කියන්න ගිහින් නෑ. තාත්තගේ රළු වෙච්ච අත අල්ලගන්න. අද අල්ලගන්න කරගෙට තියෙන අත. පුතේ අල්ලගන්න තාත්තගේ කරගෙට තියෙන අත. අතගාලා බලන්න තාත්තගේ අතේ කොතරම් රළුද කියලා. අපි වගේ සුමටද සුමුදුද කියලා නෑ. පුතේ තාත්තා කියන්නේ විශ්වයක්. තාත්තා අමතක කරන්න එපා කවදාවත් තාත්තව. ඉතින් මරන්න එපා කවදාවත්. ඒ තාත්තා ජීවිතේම අපි වෙනුවෙන් කැප කරා. තාත්තගේ දහදිය සුවඳ තරම් ලෝකේ තියෙන සුවඳවත් සුවඳ විලවුමක් කොහෙවත් නැහැ. තාත්තේ බත් කෑව දහන්නේ නැහැ අපේ ළමයි. තාත්තේ නිදාගත්තද කියලා අහන්නේ නැහැ අපේ ළමයි. තාත්තේ අද මහන්සිද කියලා අහන්නේ නැහැ අපේ ළමයි. ඇයිද දන්නේ නැහැ. හැබැයි තාත්තා තමයි මේ ඔක්කොම කරන්නේ. අද ඔයා ඇඳන් ඉන්න ඔය ඇඳුමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ නිර්මාණ අයිතිය මහේෂ් කොස්ටියුම් අයියා අපි මතක් කරනවා. හැබැයි ඔය කොස්ටියුම් එක යාට ඔහොම කරන්න යන පිරිවැය දරුවේ ඔයාගේ තාත්තා. ඔයාගේ තාත්තගේ දුක් මහන්සියේ දහඩිය සුවඳ ඔය ඇඳුමේ තියෙනවා. ඒක නිසා ඔය ඇඳුම පණටත් වඩා පරිස්සම් කරන්න. එදාට තාත්තත් ඒ වගේ රැක්කහා සමානයි. එහෙනම් මේ අපි වෙනුවෙන් මැරෙන අපිව පෝෂණය කරන අපි වෙනුවෙන් ජීවිතේ ලොකු හීන දකින අපිව කවදාවත් අතරමං නොකරන කොච්චර ගැහුවත් බැන්නත් එයා අපිව හැමදාම රකින්න ලෝකේ ඉන්න මහා විරුවා මහා රජතුමා තමන්ගේ තාත්තා වීරයා එයාව කවදා හරි දවසක පුළුවන් නම් රජ කරවන්න එයාව බුදු වෙන්න ප්‍රාර්ථනා කරන්න. බුදු වෙච්ච තාත්තගෙන් වනහලා ඔගොල්ලොත් නිවන් යන්න ප්‍රාර්ථනා කරන්න. මේ ආදරණීය තාත්තා. ඊයන් ඇත පිටිසර ගම් වලට පියා සොයාගෙනත් මිල මුදලුත් දුන්නු පියා මේ ආකාර සැපතක් මට දුන්නු පියා බුදුන් දැක නිවන් දකින්න මාගේ පියා බඩට නොකා දිනට නොඇඳ විඳපු දුක හදට දැනී වේදනාව ටිකෙන් ටික
ළඟට ඇවිත් අල්ලා ඔබේ කාකුල් දෙක ඔබට වඳින්නම් තාත්තේ සිතින් මේක විසිතිස් වයසේ වූවත් මං පොඩි දරුවා විලසට දාකී හැමදාමත් සැරකෙරුවා උසිකා පුටෝ උසි කියලා බත් කැවුවා බුදු තාත්තේ මෙන්න මේ මං ධන නැමුවා ලෝකේ තියෙන පින් ඇතිරුව මගේ පෙම්බර පියා දෝත දෝත මල් නෙලලා මුනි දුට මම තියා මතු සාසරේදි බුදු වෙන්නකෝ පැතුමන් අත තියා ජාතිත් වාසනාවන් මට ආදර මගේ පියා ජාතිත් වාසනාවන් මට ආදර මගේ පියා හොඳයි මං තාත්තා ගැන ගොඩාක් කියන්න යන්නේ නැහැ. හැමෝගේ ගාවම තාත්තා හිටගෙන ඉන්නේ නැතුණාම ගොඩක් අමාරුයි. ඒක දන්නේ දරුවෝ විතරයි. ඉතින් ඒක නිසාවෙන් අපි තාත්තට මේ මට්ටමින් උපහාර දීලා පින් දෙනවා. හැබැයි හැම පුතෙක්ම හැම දුවෙක්ම මතක තියාගන්න තාත්තා අම්ම නැහැ කියලා ඔයගොල්ලෝ තනි වෙන්නේ නැහැ මේ ලෝකේ. ඔයගොල්ලෝ හයියෙන් අල්ලගන්න මගේ පුතේ. දවසක වැටෙන්නේ නැතුව ඉස්සරහට දිනන්න ඔබ ජීවිතය අනිවාර්යෙන් ජය ගනි. ඒක තමයි අපි ලැබෙන්නේ. පුතේ අද තාත්තා ඔයගොල්ලෝම අලුත් පරම්පරාවකට දන් දෙනවා. හාමුදුරු කෙනෙක් බුද්ධ ශාසනයට දුන්නම මගේ සර් ඒක සංඝ සතු ගුණාව හා සමානයි. අද මේ දරුවෝ දන් දීලා තියෙන මේ ඊසවෙස් තියපු දරුවෝ 5 දෙනාම අද කොහොඹාද මේ හාමුදුරුවන්ගේ පරම්පරාවට තාත්තා දන් දෙනවා. මේ අලුත් කොහොඹ පරණ කොහොඹ මහා කොහොඹ කියන කොසබෑතුන් කට්ටුවකට ආයි තියෙනවා. තමන්ගේ පරම්පරාවේ ලේ ධාතුවෙන් උපන් දරුවෙක් උඩරට සම්ප්‍රදායේ කොහොඹායක් අංකාරී ශාන්ති කර්මයේ පුද ලබන දෙවිවරුන්ගේ ඉරුගල් බණ්ඩාර දෙයි හාමුදුරුවන් වහන්සේගේ මලේ රත්තුමා ඇවිල්ලා කරපු මේ කංකාරී මඩුවේදී පාත් කළ ගියපු අලුත් කොහොඹ පරණ කොහොඹ මහා කොහොඹ කියන කොසබෑ තුන් කට්ටුවකට අයිති වෙන පරම්පරාවකට දන් දෙනවා. මේ දරුවා දන් දීලා ඉන්නේ. අදින් පස්සේ තාත්තට විතරක් නෙවෙයි කොසබා දෙයි හාමුදුරුවන්ටත් අයිති. ඉතින් එහෙම තරුවෙක් දන් දෙන්න හැමෝටම පින්නේ. මේක බෝසත් කතා වෙන කතාංගයක්. හැමෝම මේක ගැන දන්නේ අඩුයි. ඉතින් එහෙම ඔයාව දන් දුන්නට තාත්තට ಜಾතිත් පිං. එහෙම තාත්තා බුදු වෙන්න කියලා අපි තාත්තටත් වඳිමු. බුලත් අත දෙන්න තාත්තගේ අතට දීලා තාත්තා වඳිමු. තාත්තා නෑ කියලා නෑ. අම්මා වගේම තමයි තාත්තා. තාත්තා සිහි කරලා අම්මට වඳින්න. උද්දිකාරෝ අලින්ගිත්වා චුම්බිත්වා පිය හුත්තකං රාජමත්ජං සුපතිට්ටං පීතුපාදං නමාමහං තාත්තට පුළුවන් හොඳ හාදුවක් දෙන්න තමන්ගේ දරුවට තාත්තත් එක්ක හාදු දෙනවා අඩු වෙන ලොකු නම් මොනවාද පුළුවන් තාත්තගෙන් හාද්දක් ගන්න.
හරි. අපි තාත්තා වෙනුවෙන් නටන්න ඕන. පරපුරකට දන් දුන්න තාත්තා. පින් සිදුවේ තාත්තා. රන්මිනියට උන්නක් ගෙනත් දුන්න තාත්තා. ජාතිත් බුදු වෙන්න තාත්තා. මේ තාත්තා වෙනුවෙන් අපි ආදරණීය තාත්තට අපේ නර්තන උපහාරය. කොසඹතුරේ දෙවියන් නට දන් දුන්නා. කොසඹ දෙවි පරපුරකට මනනන්දා. දහදිය සුවඳ වගු රාගත සරසංදා.